Hey mate, fancy cuppa before you head out? Fancy cuppa before you head out? Fancy cuppa before you head out? Yeah, that's cool, mate. I could murder a tea right now. That's cool, mate. I could murder a tea right now. Did you get it what I said? මං කියපේ වට තේරුණාද? ඒ මං කිව්වේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් අතර සංවාදයේ කොටසක්. British English conversation එකක්. දැන් ඔයා බලන්න මොනවද ඒ කතා කරපු ඉංග්‍රීසි කියලා. මං ඉස්සෙල්ලාම ඇහුවා, "Hey mate, fancy cuppa before head out." Fancy cuppa before we head out. මොකද මේ fancy cuppa කියලා කියන්නේ? Fancy cuppa කියලා කියන්නේ තේ එකක් බොන්න කැමතිද කියලා අහන්නේ. යාළුවා, තේ එකක් බොන්න කැමතිද? Hey mate, fancy cuppa. Fancy cuppa කියලා කියන්නේ තේ එකක් බොන්න කැමතිද? Fancy cuppa before we head out. Before we head out. Before we head out? What does it mean? Head out. Before we go. Before we leave. අපි යන්න කලින්. එතකොට අනිත් එක්කෙනා කියනවා, අනිත් සගයා කියනවා, that's cool mate. ඒක නම් නියමයි. cool කියන්නේ සීතලද එතකොට? නෑ, that's cool කියලා කියන්නේ නියමයි කදිමයි කියන එකයි. එතකොට යා ඊළඟට කියනවා, I could murder a tea right now. I could murder a tea. I could murder a tea right now කියලා කියන්නේ මොකද්ද? මට තේ එකක් බොන්න ඉතාමත් අවශ්‍යයි. මම නිකන් අර බලාගෙන හිටියා වගේ තේ එකක් බොන්න මම බලාගෙන හිටියා වගේ. ආයික නම් කදිම අදහස. මට නම් දැන් ඇත්තටම තේ එකක් ඕනේ. I could murder a tea right now. I could murder a tea. දැන් බලන්නකො මර්ඩර් කොහොම ආ හිතන්නේ නිකන් මිනිමරුමක් වගේනේ. එතකොට මෙතන එහෙම අදහසක් නෙමෙයි තියෙන්නේ. මේක දැඩි ලෙස අවශ්‍යතාවයක්, දැඩි ලෙස ආසාවෙන් හිටිය දෙයක්, දැඩි ලෙස අවශ්‍යතාවයක් මේ අපි කියනවා I could murder කියලා. I could murder a tea. දැන් මේක තමයි native English කියලා කියන්නේ. දැන් මේ ඉංග්‍රීසි ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පන්ති වල උගන්වන්නේ නැහැ. ඉංග්‍රීසි ගුරුවරු දන්නෙත් නැහැ ලංකාවේ ඉන්න. ඒක නිසා මේවා හරි වැදගත්. ඔයා කවදා හරි වෙන රටක ඉංග්‍රීසි කතා කරන රටක ගිහිල්ලා ඔයා ඉංග්‍රීසි කතා කරන්න, එහෙම නැත්නම් ඔයා ඉන්ටර්නැෂනල් කමියුනිටි එකක් එක්ක කමියුනිකේට් කරන්න, එහෙම නැත්නම් ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලලා තේරුම් ගන්නකොට මේවා හරි වැදගත්. ඉතින් ඔන්න ඔය නේටිව් ඉංග්‍රීසි දන්නේ නැති හින්දා තමයි අපේ ගොඩක් ලංකාවේ ඉංග්‍රීසි ඉගෙන ගන්න, ඉංග්‍රීසි කතා කරන අයට ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලලා තේරුම් ගන්න බැරි. ඒ වගේම කොච්චර ඉංග්‍රීසි දැනගෙන හිටියත් සුද්දෙක් කියන එකක් තේරෙන්නේ නැත්තේ ඔන්න ඔය නේටිව් ඉංග්‍රීසි දන්නේ නැති නිසා. ඉතින් අපේ නේටිව් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයාලටත් පුළුවන් සම්බන්ධ වෙන්න. මේ ඩිස්ප්ලේ WhatsApp නම්බර් එකට දාන්න WhatsApp message එකක් නේටිව් ඉංග්‍රීසි කියලා. එතකොට ඔයාලා අපි අපේ නේටිව් ඉංග්‍රීසි කෝස් එකට සම්බන්ධ කරගන්නවා. එතකොට මේකට ඉංග්‍රීසි මූලික දැනීමක් අවශ්‍ය නැහැ. අපි මුලින් ඉඳලම සම්පූර්ණයෙන්ම උගන්වනවා. ඔයාලට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අපිත් එක්ක එකතු වුණොත්. ලංකාවේ එකම එක කෝස් එකයි තියෙන නේටිව් ඉංග්‍රීසි වලට. ඒ තමයි එරාගේ නේටිව් ඉංග්‍රීසි කෝස් එක. එහෙනම් ඔයාලට පුළුවන් එංගලන්තේ ඉඳලා UK ඉඳලා මෙහෙවන ශ්‍රී ලංකාවේ එකම නේටිව් ඉංග්‍රීසි කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේ ඩිස්ප්ලේ නම්බර් එකට දාන WhatsApp message එකක් නේටිව් ඉංග්‍රීසි කියලා. එතකොට අපි ඔයාලව පළවෙනි දවසේ ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී කරගන්න. එහෙනම් අපි ඊළඟ හැමෝම I'm see you there guys. Cheers.